මිස්ටර් අනු මම මේ පාරක් ගෙනල්ලා තියෙන්නේ ඔයාලගේ මනසත් එක්ක කරන්න පුළුවන් මැජික් ටික. අයියෝ මල් ළඟ තියෙනවා රටවල් වල නම් ලියපු කාඩ් ටිකක්. මිස්ටර් අනු අපි කට්ටියට බෑන එකින් එක කියමුද? USA, France, Russia, Canada, India, USA. ඒ වගේ රටවල් තියන් තියෙන්නේ. ඔව්. දැන් මිස්ටර් අනුවට කරන් තියෙන්නේ මිස්ටර් අනු මෙතන යන්න කැමති එක රටක් හිතා ගන්න. හරිද? මම කියවනේ අද ඔයාලගේ මනසත් එක්ක තමයි මම මේ මැජික් ටික කරන්න යන්නේ කියලා. ඔව් ඔව්. මම දැන් හදන්නේ මිස්ටර් අනු හිතාගත්ත රට මේ බ්ලැක් බෝඩ් එකේ ලියන්න. හරි. හරි. මම මේක දැන් මෙතනින් තියාගන්න. හරි. මිස්ටර් අනු මෙතනින් තෝරගත්ත රට මොකද්ද? USA. USA. හරි. මිස්ටර් අනු මෙතන මෙච්චර රටවල් ගොඩක් තියෙද්දි මිස්ටර් අනු මේ රටම තෝරගන්න මේ රටේ මිස්ටර් අනු මොකක්ද විශේෂත්වයක් තියෙනවා? ඔව් ටිප්. පොඩ්ඩක් යන්න අමාරුයි නේ එහෙනම්. හරි. මං කියවනේ ඔයාලා මනසත් එක්ක තමයි මේ ටික කරන්න යන්නේ කියලා. මිස්ටර් අනුගේ රට හිතා ගන්නකොට මම මේ බෝඩ් එකේ නම ලිව්වා නේද? ඔව්. මොකද හිතන්නේ මිස්ටර් අනු හිතපු රටයි මම ලියාගත්ත රටයි එක නා. ඕවනේ ඔයා කොහමද ඔය වගේ දේවල් කරන්නනේ මේට ඇවිල්ලා ඉන්නේ. මම හිතුවා. හරි. මට ඊළඟ මැජික් එක කරන්න උදව්වට කෙනෙක් ඕනේ. ජනා යන්න බලන්න. අනේ උදව්. මැජික් නම් බෑ. බලමු. මේ පැත්තට. මම නිකන් ඇවිල්ලා මේ පැත්තට. මේ පැත්තට. ආයෙ පැත්තට. එයා තනියෙන් එක්කෙනෙක්ට වැඩ කරන්න බෑ. අනිවාර්යයෙන්. තවඩිය ඉස්සරහින් ජනා. මේ වෙලාවත් පොඩ්ඩක් තනියම ඉන්න බැලුවේ හරියන්නේ නැහැ. හරි. මල් ළඟ තියෙනවා එකිනෙකට හැඩ තියෙන කාඩ් ටිකක්. මේ ටික තියාගන්නකො. අපි කට්ටියම එකින් එක පෙන්නමු. ස්ටාර් එන්නටම තියෙන්නේ එක වගේ. ස්පීක් ඩීලර් කොළ පාටෙන්නේ කළු පාටෙන්නේ එකම වගේ. හරි. දැන් ජන අයියා තියෙන්නේ ওই කාඩ් ටික බලන්න නැතුව ෂෆල් ගන්න. තවඩ ඉස්සරහින් බලන්න නැතුව ෂෆල් ගන්න. මම සපෝට් එකක් දෙන්න. මාත් මේ ටික ෂෆල් ගන්න. ඔයා ඉතින් දුන්නොත් ඔයගේ සපෝට් එක තමයි හරි. හොඳයි. හරි. ඔය ටික කොහොම තියාගන්න. මල් ළඟ තියෙනවා තව ෆ්‍රේම් එකක්. මම මේ ෆ්‍රේම් එකට මගේ කාඩ් ටික දාගන්නවා. මම මේක දාගන්නම් මෙතනින් දාගන්නවා. හරි. මම ඊළඟ කාඩ් එක දාගන්නම් මෙතනින් දාගන්නවා. he's so sneaky. I don't know whether he's just pretending. ඊළඟ එක මම මෙතනින් දාගන්නවා. Okay. හරි. ඊළඟ එක මෙතනින් දාගන්නවා. අර කිලියටමයි දාන්නේ. හරි. ඉතුරුලා තියෙන මේකනේ. අපි මේක මෙතනින් දාගමු. එච්චර හිතන්න ඕනේ නෑනේ. හරි. ජන අයියා. ඔව්. ඔතනින් දැන් එක කාඩ් එකක් මට බලන්න නැතුව දෙන්න. හරි. ස්ටෙෆනි මිස්. Yes. මම මේ කාඩ් එක දාන්න ඕනේ කීවෙනි ඉලක්කමෙන්ද? Number 5. 5. Yes. ෂුවර්ද? ඔන්න 100%. ඔන්න මාරු ගන්න. නෑ එපා. Thank you. හරි. මට තව කාඩ් එකක් බලන්න නැතුව දෙන්න. මේක දාන්නවා කීවෙනි ඉලක්කමෙන්ද? මං තෝරනවා. Oh. Hi. Number 3. 3. Yes. ෂුවර්ද? ඔන්න මාරු ගන්න පුළුවන්. No, thank you. අපි decision එකක් ගන්නකොට මෙයා හරි. මාරු වෙනන්නේ. අනිත් කාඩ් එකක් දෙන්න තව එකක් දෙන්න බලන්න. අහන්න බලන්න. හරි මේක Number 2. 2. Yes. ෂුවර්ද? මේකත් ඔන්න මාරු ගන්න පුළුවන් කියන්නේ. ඔගේ තාත්තා කිව්වනේ. මාරු ගන්න. නෑ නෑ. හරි ඔන්න මිස්ටමා කිව්වේ. ආ. තව එකක් දෙන්න බලන්න. ඒක නම් මාරු ගන්න බෑද? මේක කයින් තියෙන්නේ. නෑ නෑ දෙකක් තියෙනවා. එකක් තියෙනවා. ඒක 4ට දාන්න. 4. ඔව්. ෂුවර්ද? ඔන්න මේක මාරු ගන්න නෑ chance. හරි මේක මාරු කරමු ඒකට දාන්න. ෂුවර් නේ? ඔන්න ආයි ඔන්න මාරු ගන්න chance එක තියෙනවා. එකේ තියන්නේ. He's playing mind games with me. හරි නෑ 4ට දාන්න. 4. නෑ හරි ඒකට දාන්න. එක ෂුවර්ද? එක. එකද? එක. එක. One. ඔන්න මම එකකින් දාගන්නවා. ඔයා අපිට පෙන්නවා දැන්. ඕනේ. ඕන කමින් පෙන්නයි. Everything he does is intentional. ඉතිරිලා තියෙන මේකනේ. Yes. මේක අපි 4ට දාගමු. හරි. ස්ටෙෆනි
මිස්. දැන් මේ ටික ෂෆල් කළෙත් මන් නෙමේ ජනාය තමයි මේ ටික ෂෆල් කළේ. Yeah. මේ කාඩ් එක දැම්මෙත් මිස්ටර් ඔය විදියට නේ. ඔව්. මං කිව්වනේ අද මම ඔයාලා මනසත් එක්ක තමයි මේ මැජික් ටික කරන්න යන්නේ කියලා. මොකද හිතන්නේ මම මේ දාපු ටිකයි මිස් දාන්න කිව්ව ටිකයි මේ වගේ එක සමානයි. Oh my goodness. Thank you miss. අද පාරේ අනන්න තිබුණා පණ ගියා. මාත් එනවා ඈ.